සාධනයෙන් පිළිගන්න රේසඩ YouTube චැනල එකට අද පියල දෙන්න යන කොහොමද API එක ක්‍රේට් කරගන්නේ අපේ මේ ලැරවල් ඇ් එක පාවිච්චි කරලා හරි වාට පේන මද ඔපන් කරගෙන ම කලින් කඩ් එක ක්‍රේට් කරන්න කියලා දීපු ඒ ලැරවල් ඇ් එකම තමා කිසි වෙනසක්නෑ ප්‍රඩක්් කන්ටරෝල විදිරම තියෙනවා අපි මුලින්ම දැන් මේකේ අපි හදාගන්න ඕනේ අපේ රවට්සල API.php එක මේ අප මැනවල් ක්‍රේට් කරන්න අවශ්‍යනෑ අපිට පුළන් මෙන්න මෙතන කමාන්්ඩයක් දෙන්න PHP ආටිසන් ඉටස ඉන්ස්ටෝල් API මේක කමාන්්ඩක දුන්නහම එයා API කියලා PHP ෆයිල් එකක් මෙන්න මේ රව් එකට ඇඩ් කරගන්න අල සමන ලැනවල් 10 වගේ භාවිතා කරනවනම් මේ API ටෝමටිකල ඉස්ටෝල් න පලව ඉස්ටලේෂන් එකීම හැබැල ලැරවල් ලෙවන්වලින් පස්සේ මේ වීච අයින් කල්ලා තියෙන අපිට කැමති නම් විතර මේ API එක ඉන්ස්ටෝල් කරගන්න දීලා තියෙනවා හරිද තොටවලට මෙන්න මේ වගේ PHP ආටිසන් ඉන්ස්ටෝල් ඩබල් කෝලන් API කියන එක යස් කරලා ඔයාල්ට මේ API රව් එක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් එතකොට මේ රව් එකේ තම අප ඔක්කොම API රවස් තියෙන්ට යන්නේ අපි දැ මෙතන වෙබ් රව් එක අපි හදාගත්ත එතකොට මෙතන තම අපේ දැන් අපි දැන් ෆ්‍රන්ටෙන්ඩ එකක් එක වැඩකරපු රවස් ඔක්කොම තිබ මෙතන web.phpගේ හැබ අපිද API ගත් එක් වැඩ කරනකොට අප ඔක්කොම රවස් ටික තියෙන්ට යන්නේ මෙන්න මේ මෙතන ක්‍රියේට්ටන API.php එක කොල්ඩ පේන අපිට දැ මෙතන API.php එක අප ඉන්ස්ටෝල් වුනා හරි දැක ක්‍රියේට් කරගෙන ඉවරයි අපි දැම් මෙතන කලින් විදිහටම මුලින්ම කරගන්න ඕනේ අපේ ප්‍රඩක්් කන්ට්‍රෝල් එක ක්‍රියේට් කරගන්න ඕනේ අපි මුලින්ම ටර්මිනල් එක ඕපන් කරලා මෙන ටයිප් කරගමු PHP ආටිසන් මේක් කන්ට්‍රෝල කියලා කන්ට්‍රෝල් එක නම දෙනවා ප්‍රඩක්් කන්ට්‍රෝල මීට කලින් අපි මේක දාගම API ගෙන ෆෝල්ඩයක් ඇතුට API පඩට් කන්ටරෝල් එතවට අපේ වෙබ්බගේ පඩට් කන්ටරෝල එකයි APIගේ පඩට් කන්ටරෝල එකයි වෙන වෙනම තමා තියෙන්නේ හරි ඊට පස්ස අපිට පුළුව මේදර ස්ලෑශ් API කියලා දෙන්න එතකොටයා ක්‍රියේට් කරගන්නේ API වලට අදාළ මෙතට් සිතරයි හරි පේන පඩට් කන්ටරෝල එක පින්නේ මෙතන ඔල්ඩඩ ඉන්ඩෙක්ස් ස්ටෝ ෂෝ අප්ඩේට් ඩිස්ට්‍රෝයි ගෙන ෆංක්ෂන්ස් ටික ක්‍රියට්ලා තියෙනවා හරි කලින් පඩක් කන්ට්‍රෝල එකගේම තම වෙබ් එක ඒ විදිහට මේකත් තියෙනවා අපට වශ කන්ට්‍රෝලස් ටික හරි ඊට පස්සේ අපි යමු අපේ API.php එකට හරි මෙතන අපි දාගන්න ඕනේ අපේ වෙබ් එකට දාගත්ත රව් එකම අප වෙබ් එකට දාගත්තන මෙන්න විදි රිසෝසස් කියලා ප්‍රඩක්ස් කිය රව් එක අපට පුළන් ඒක මෙහෙම කොපි කරලා පේපයකට දාගන්න හැම මෙත පොඩි වෙනසක් කරන්න නවා අපි මෙතෙන්ට දාන්න ඕන ප්‍රඩක්් කන්ටරෝල එක APIගේ ප්‍රඩක්් කන්ටරෝල අට වෙන ම ස් කල තින HTTP කන්ටරෝලස් APIගේ තින් ප්‍රඩක්් කන්ටරෝල එක තම මෙතන යස් කරන්න හරි ඊට පස මංවලට පොඩිදයක් පෙන්න්න අපිට පුළුවන් අපේ ඇප් එක ඔප්ටිමයිස් කරන්න මෙන්න විදිරි කෝඩ්ඩයක් ටයිප් කරලා සමාන්ඩයක් රන් කල් හරි සමවලට පොඩිදයක් පෙන්න්න යන්න මන්ද මේ ඔප්ටිමයිස් කරනකොට වල්ඩ වෙන රවට්ස් ෆෙල් වෙලා මෙන්න මේ වගේ රේකක් කියෙනවා මේක වෙන්න ඇත්තරම අපි දම් අපේ වෙබ්බගේ අපේ වෙබ්බගේ APIගේ දෙගේම තියෙන ප්‍රඩක්් එක නම සේම් අර ඒහින්දම මේක වෙන්න පේ වලාක ගන්න මෙතැන් අපි ඇඩ් කරනවා මෙතඩයක් මේකට දෙන නේම්ස් අපි දෙන්න පාස් කරන නේම්ස් කියන එකට API ප්‍රඩක්ස් කියන එතකට මේ ප්‍රඩක්් එක API නේම්ස් එක තියෙන්නේ තොර මේක නෝමල්ලි තින දකට දෙක කිසි ප්‍රශ්නයක් නෑ කම්පලික්ටෙන්නේ නෑ අර මේ වලට සට එඩ එකක් ම කලින් ෆික්ස් කල දුන්න දැන්වාල ඔප්ටිමයිසේෂන් අදම්මහම කිසි ප්‍රශ්නයක ඔප්ටිමයිස් අපි දැන්ගන්න APIස් රව්ටිකත් ලියාගත් කිසි ප්‍රශ්නයක් නෑ ඊට පස්සේ අපි යමු මෙන්න මේ ඉන්ඩෙක්ස් මෙතඩ් එකට මෙතන ඇතරම ඉන්ඩෙක්ස් මෙතඩ් එකින් වෙන්නේ වාලගේ ඔක්කොම ඩේට ටික රිටර්න් වෙන එක ඒගැන් වාලගේ ඩේට බේසි ති ඔක්කොම දරට ඩේට ටික රිටර්න්න එක තමා මේකින් වෙන්න හරිද හරි අපිකට ලියාගවුම් ප්‍රමාණ්ඩ එකක් මෙතන අපට ඇත්තරම පුදයක් කරන්න අප රිටර්න් කරන්න ඔටෝකම්පලිට් එක උඩක් ගෙන අපි මුට පොමුලිබුල අප ප්‍රඩක්් එක තෝරන්නගෙන මොඩල් එක මෙන්න විතර ප්‍රඩක්් කියන එක තෝරලා මොඩල් පඩක් ඒගේ ඕල් කියන එක ගන්න සප ඉම්පෝට් කරග මෙන්න මෙදනවාට වෙන පඩක්්ගේ මෙන්න මේ ඕල්
ඉගැන ප්‍රඩක්් එක සිලෙක්ටෝල් කල්ල ඕල් කෙලෙවන්න කියල තමම කිව හරි අපි දැම් බලමු අප මේ ප්‍රඩක්් මේ අපි ලියාගත් AP එක වැඩද කිය එක PHP ආටිසල් සර්වයක් දාන මුලින්ම ඊට පස්සේ මේක කරන්න පුලුවන් විදි දෙකක් තියෙනවා අපි දැම මුලින්ම ගන්නන ගෙට මෙතඩ්ඩගෙන තින ඩේට රටරිව් කරගන්න යන්න අපට ගෙට මෙතටස් ඕන්න බලන්න පුළුවන් බ්‍රවස එකෙම ඒකරයන්නන API/products කියන products කන ටයිප් කරා වැරදි ඩක්ස් ටයිප් කරම ඔල්ට පේන මෙ ජේසන් ඔබ්ජෙක්ට ඇත්තම ඔලට එන්නේ මේ විදිහට පේනවාන හරි මේ කරගන්න හරම විදිහට බලන්නය ඔල්ට මික් කරගන්න පෝස්මන් ඕපන් කරන්න පෝස්මන් ඕපන් කර මෙ ගත්තම සාමාන්‍ය වලට තියෙන්නේ පාලට ඊට පස්සේ මේකට පලනි පාර ඕපන් කරහම ලොක් කරලා වාගේ ගූගල්ල ගන්නට ම ලොග්ගලා පයි ගන්න පුලා හරිද ඉටවසම මුලින්ම කියල දෙන්න කොහොමද මේක වැඩ කරන්න කියලා වලට පුල මුලින්ම ප්ලස්මාකේ කලික් ප්ලස්මාක කලික් කරම වලට මෙන්න මේ වගේ එකක් කියෙන මෙතන තියෙනවා අවාලා API වාලගේ වාරල්ලික දාන්න තිනට සපක සෙන් කරන්න තියෙන ටස වාල APIගේ HTTP හෙටස් මොනවාද කියන මෙතන දාන්න තියෙන හරි මුලික් සම්පල්ල පෙන්න්න අපි දැ මෙන්න මේ ගත්ත API මගේ කොපි කල්ලා මෙදල්ල දාගෙන ගෙට් මෙතඩ්ඩකින් රික්වස්ටයක් යවනවා සර්වකට හරි සර්විකතුර 200 ඩෝගේ කියල ඩේට එක අපිට රිටර්න් කරන මේ විදිහට පෙන ඇගහෙම ඉරස මම එකතා පොඩි දෙයක් කියල දෙන්න අපට පුළන් අපේ මේ අපරික්ක සේව් කරගන්න පුලන් පෝස්මන එක අපි අලුත් කලෙක්ෂණයක් හදලා ලෑරවල් ප්‍රඩක්ස් API කියලපිය හදා හරි හදලා ඒක අප මේක සේව් කරම ගෙට් ඕල් ප්‍රඩක්ස් කියලා හරි තොට දැම් මේ අප මෙන්න මෙම ලෑරවල් ප්‍රඩක්් API කියන කලෙක්ෂණ කදල එක මෙන්න විදියට මේ අපි සේව් කරන්න කරට පස්ස දවසර මේක පාවිච්චි කරන පුළ තොට පෝස්මන් එක පාච්චි නැටි මංවාලට මේක කියගදීගෙනන්න මේත් එක්ක හරි ඊට පස මට තාම තැඩ්ඩයක් හදන්න ඕනේ මට ඕන එක ඩේට එකක් විතර ක්‍රිටියව් කරගන්න ඒගැන හිතන්න සම්පල්ල ෙ මෙත ඩේට 1 කියල තිරන්න මටවන 2 විතර ක්‍රිටියව් කරගන්න හරිද අපි මුලින්ම එකට මෙත එඩ්ඩක ලියලේ ඒක මෙන්න මෙතන තමා ලියන්න හරිද අපි මුලින්ම මෙතෙන්ට පාස් කරන්න ෂෝ කරන එකට අප ප්‍රඩක්්ගේ මොඩල්ලි මෙන්න මේ විදිහට ඔටෝ කරක්ටගෙන හරි මේ විදිහට පාස් කරන්න ඕනේ ප්‍රඩක්් එක ටස ප්‍රඩක්්ගේ මොඩල් එක මෙන්න විදිර ඔබ්ජෙක්ටක් ක්‍රේට් කර ඊට පස්සේ අපිට තියෙන්නේ ඒක ප්‍රටර්න් කරන්න හරිම ලේසි නමගේ පෙන්න්නන්න නවාල්ට මෙන්න මේ අලුතඟ කොපි කරලා වල්ට පුළන් මිටෙන්ට පේස් කල්ලා පාස් කරන්න වාට බලන්න ඕන මොන මේ ඩේටකද කියනක මෙතැන්න දෙන්න ඕන ලබ ඩේට වන්ටෝ කියලන ති බයිඩ මම ටෝ තිබෙන ටෝ කියල දීලා පාස් කල බල තුරල්ට වෙන ටෝ කියන විදර ඇවිල්ල තියෙනවා එතනස එක කියලා දෙන්න පලන ඩේට ගෙදරක් කෙනවා හරි අපි ඔන්න දැනටම APIස් දෙකක් ක්‍රියේට් කරගත්ත අපි මේකත් සේව කරම ගෙට් ප්‍රඩක්් කියලා ඒටික හරි ඊට පස අපි යමු ඩේට එක ක්‍රියේට් කරන්න ගැන ඩේට එකක් ස්ටෝ කරන්න ඩේට ස්ටෝ කරන ෆංක්ෂන් එක පිළියන්න මෙන්න මෙතන ස්ටෝගේ ඇතර මේක හරිම ලේසි අවල්ට පුළුවන්වාල කලින්ලියාගත පඩක් කන්ට්‍රෝල එක තින ඩේට ස්ටෝ එකක මේ විදිට අරගෙන මෙතෙන්ට පේස්ට කර හැබ එක දෙයක් තියෙන මෙතන රිටර්න් කරන්නේ රීඩිරෙක්ට එකක් නෙමෙයි හරි අපි මෙතන රිටර්න් කරනවා රෙස්පොන්ස එක ජේසන් එකක් විදිහට දැනම මෙතන කරලා තියෙන අපි මෙන්න මේ හදාගත ප්‍රඩක්් එකම රිටර්න් කරලා තින ප්‍රඩක්් කියන එක විදිහට හරිද අපි මෙහෙමනැතුව මේකත් ප්‍රශන බිදරට මෙහ කරම කර පොඩක්් එකමට හම්බෙන හරි මන්වලට මේ ස්ටෝගල්ල පෙන්න්නම් මේ තැඩ්ඩගේ අපි මේකට දාගන්න ආසු අපි මෙතනට අපේ URL එක දාන ටස් මතක තුව මේක යන්නේ පෝස් මෙතඩ්ඩක හරි මවලට ඩේට අපි ස්ටෝ කරනකොට නැත්තන් ඩේට එක ක්‍රියේට් කරනකොට අපි ඩේට එක වන්නේ මෙන්නවේ පෝස් මෙතඩ්ඩගේ ඊර්වස් වල්ට පුල මෙන්න මෙතට බොඩියකට ගිල්ල බොඩියගේ ට්‍රෝ කියන එකට යන්න මෙතනද අපි
ජේසන් ඔබ්ජෙක්ටය ලියන්නයි යන්න හරි ඉද මුලිම අපිට අදාල ජේසන්ටිය ලියන්න අපි දැ පාස් කරන්නුන් ප්‍රඩක්්ගේ නේම් එක මගේ ප්‍රඩක්්ගේ නේම් එක මේ විදිර දෙන වයිවයි ඉට සපිට ඕන පොඩක් ඩිස්ක්‍රපෂන් එක නලබල් බට මම මේක දෙන්න දාගන්න ඉතැන්ද ඊගල දෙමු ඊට පස්සේ අපිට අන්තිමට දෙන්න ඕනේ ප්‍රයිස් එක මෙතන දාගන්න ඩබල් කෝලන් එක ප්‍රයිස් එක මේ විදිහට දානවා සිදුව හරි මේ කිසි එකක් නෑ අපිට පුළුවන් මේකත් සේව් කරගන්න ක්‍රියේට් ප්‍රොඩක්ට් කියලා සේව් කරලා මේක සෙන් කරලා බලමු මොකද වෙන්නේ හරි අපිට අපේ ප්‍රඩක්් එක සක්සස් විදිහට අපි හද ප්‍රඩක්් එක අපිට රිටර්න්ලා තියෙන අයිඩ එකත් එක් ප්‍රම චෙක් කල බලන්න ගෙටෝල් පඩක්ට කියල සෙන්ඩ න්න වල්ඩ වෙන අලුත වැඩ්ඩ පඩක්් එක ඒ විදිටම තියෙන දන මේ විදිර තම අපි AP එකට ඩේට පාස් කරන්න හරි අපි ඊලකට කරන්න යන්නේ පොඩක්් අප්ඩේට් එක පොඩක් අප්ඩේට් එක පිළියන්නෙත් මෙන්න මෙතන එතට අපි කලින් වගේ මෙතර මුලින්ම පිදාගන්න ඕනේ අපේ ප්‍රඩක්් මොඩල් එක මෙන්න මේ විදියට හරි ඊට පස්සේ චයින් කරලා ඕට පෙන්න්න නොදම් මෙතන දාන්න මෙතන ඇත්තරම අපිට පුළුවන් අර අපි කලින් එක වගේම කලින් අප්ඩේට් කෝඩ් එක මරගෙන මෙතෙන්ට දාගන්න මෙන්න මේ විදියට වැලිඩේෂන් එකත් එක් හරි ඊට පස්සවාල මේක දාලා මෙතන එක දෙයක් වෙනවා මෙතන ප්‍රඩක්ට අප්ඩේට්ලා මෙතනත් කලින් වගේම රිටර්න් ඉඩෙක්ටක් නෙමේ අපි රිටර්න් කරන්නේ රෙස්පොන්ස් එක හරි දැ මෙතනත් අපි කරන්න අපේ ඩේට එක අප්ඩේට්ලා අප්ඩේට් ඩේට එකම අපි අබව රිටර්න් කර හරි මෝල්ඩෙක් කල්ල දෙන්නන්න මෙන්න මේක කොපි කරගත්තා අප යවාරල්ල කොපි කරගත්තා ටස මෙන්න මෙතන අලුත් මෙතඩක් කෝපන් කරලා අපි මෙතන අනිවාරයම දෙන්න ඕනේ පුට් කියන එක මොකද අපි අප්ඩේට්යක් කරන්න යන්න එතකට අපික පෝස්ටුත් බෑ ගිට්ටුත් බෑ කොපුට් එක පැට් පැච් ඒදගෙන් තම පියස් කන්ද වලට පේන මෙතන අප යස් කරන ඔක්කොම යවාරල් මෙන්නම එකම යවාරලම ඒ පඩක්ස් ඒ පඩක්ස් පේ පඩක්ස් හැබැයි අපි පාවිච්චි කරන මෙතඩ් ගනු කරන වැඩ නස්සන අපි ගෙට්ටියස් කරු ඩේට ඔක්කො වෙනවා අපි පෝස්ටියස් කර ඩේටයක් අපි ස්ටෝ කරනවා ඒවද අපි පුට්ටියස් කරලා අපි ඩේට එක අප්ඩේට් කිරීමක් තම වෙන් තවද මෙතන පාස් කරන්න ඕනේ අපි මෙදන්න අයිඩියක දෙන්න මොකද අපි මොකක්ද අප්ඩේට් කරන්න යන ඩේට එක කියලා අපි කියන්න ඕනේ එකට අපි මොකද අප්ඩේට් කරන්න ඩේටක් අපි අප්ඩේට් කරන්න හයවෙන ඩේට එකගෙන අපි මෙන්න හදපු අල් ඩේටගෙන්ම අප්ඩේට් කරන්න යන්න හරි හරි එතනත් කරන්න අපි විදිර දාලා බොඩිකට ගිහිල්ල අපි මෙතනත්තාය අපි ජේසන් ඔබ්ජෙක්් ඇතවා පාස් කර අපි මේ නේම් එක වයිව වෙනට ම සඩිසට් කියල දෙන්න ඩිස්ක්‍රපෂන් ඇත් අපි ලස් කරගමු හරි මම දැන් මේක සෙන් කර හරි අපිට ඇවිල්ලා තියෙනවා ID6 නේම් අලුතින් අපි චේන්ජ් කරගත දේවල් මේදර ඇවිල්ල අල්ඩ මේ චෙක් කල බලන්න පුළුවන් දැ මෙතන තමදිට පරණාව රෙස්පොන්සිද අපි මේ අලුතින් රෙස්පොන්සියක් කරගෙන බැලුවත් වල්ඩ පේනවා නේම් ඩිස්කපෂන් එක මේ විදියට වෙනස් වෙලා තියෙනවා අගෙන හරිම ලේසි ඒ එකක් ක්‍රේට් කරගන්න එක ඊට පස්සේ අපිට ඩිස්ට්‍රෝයි ෆංක්ෂන් ඩිලික් ෆංක්ෂන් එක ප්‍රඩක්්ගේ කලින් එක අපිට අරගෙන මෙතෙන්ට දාගන්න පුළුවන් ඊට පස්සේ රිටර්න් එක වෙනුවට අපි රීඩෙක්ටනට රෙස්පොන්ස එකක් ඉවන අපිට මේක නල් එවන්නත් පුළුවන් නැත්තං අපි මේ ගත්ත ප්‍රඩක්් එකම එවන්න පුළුවම හැවිලම කරාවගේ අපි ප්‍රඩක්් එකම රිටර්න් කරම අපට තවදයක් තියෙන අපිට මේ දේවල් නැතුව අපට මැසේජ්ජක් වුණත් රිටර්න් කරන්න පුළුව හරි ඒගැන් අපි තන්න මිනි ප්‍රඩක්් එක නැතුව අපට පුළුවන් මෙතන ඇර එකක් පාස් කරලා අපිට පුළන් මෙතන මැසේජ් එකක් දාන්න මේ විදිහට ඉට පස අපිට පුළුවන් අපි ඩේට පාස් කරන්න ඕන අපි මැසේජ්ජකට පාස් අපි පාස් කරන ප්‍රඩක්් ඩිලිට සක්සස්ෝඩ කිය හරි දෙකත් අපි චෙක් කල්ල බලම මේ කොපි කරන්න අපි අන්තිමට ඇත් කරගත්ත ඩේටක ඩිලිට් කරල බලමු අපි අලුත් කෝපන් කරා පේස්් කරා මෙට ඩිලිට් ඊට පස්සේ මෙතර මුකුත් අපට පාස් කරන්න දෙයක්න අපට මේක සෙන් කරන්න විතරයි තියෙන් හරි no content ඕකේ අපි
අපි පාස් කර ඩිලිට ලබෙන බෙතර මැසේජ් හම්මුණේ නෑ අපට හරම මැසිජ රිටන්ෙන් අපිට චෙක් කල බලගයි මැසිච් නැති කියලා යාලු ඩේට කැට් කල බල සරු ඩේට අපට හත කියලා විල්ල තියෙනවා අපි හත ඩීට් කරල බලමු හරි දැන්වල්ට පේනම් හත පොඩක්ට ගැට් කර අපිම ඩිලිට කර පිට මැසිජ් ට දෙෙන ප්‍රඩක්් ඩිලීට සක්සස්පුල් කිය හරි එතකට ඒවිදින තමා ඒප එකක් ක්‍රියේට් කරගන්නේ එදනට ක්‍රියට් කර තියෙන ඩේට ඔක්කොම ගන්න පන් පොයින්ටක් ඩේට ස්තෝ කරන්න ටසේ තනි ඩේට එකක් ෂෝ කරන්න ටසේ ඩේට අප්ඩේට් කරන්නසා ඩිලිට් කරන ඔය ටික තමා අපි දැන් ක්‍රියේට් කරගත්තේ ෆ්‍රෙස්ට් AP එකක් විදිහට හරි එතකොට API ගැන ටියල් ලෙසන්න මෙතන ඉවරයි තව මේ වගේ වීඩියෝස් රටත් දාන්නන්නවා ලැරබල්ල එකටත් ඒක පෝග්‍රම්ස් ක්‍රියේට් කරන්න කොහොමද කියලා ඔයාලට මොහරි ප්‍රශ්නයක් තින අනිවරින් කමෙන්ටයක් දාන්න මගේ වෙබ්සයිට් තින ම ගන්ටක් කරගන්න පුලා ඕනම දෙයක් පාද කමෙන්ටයක් දාලා තියන්න මම ස්රට මේ විඩිය සිරිසක් කටිනිය කර නොහොමත් අනිවාරම චාලක සබස්ක්‍රයිබ් කල විඩිය ලයික් දාලා කියන්න අවෙන් අප අලුත්ම සිරිස් එක්කින් වැරදිම හම්බ